ටර්ම් ටෙස්ට් එකට හරියට ලෑස්ති වෙන්නේ කොහොමද? ওই ප්‍රශ්නෙට උත්තරයක් තමයි ළමයි මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ. දැන් මේ කාලේ වලට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකනේ නේද? දැන් A level වලට ගියාම ඕක කොහොම වෙන්නේ නැහැ. හැබැයි මේ කාලේ වලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි O level ටර්ම් ටෙස්ට් එක හරියට කරගන්න එක. මොකද අපි කොහොම කිව්වත් අපි දන්නවා ඊළඟ ටර්ම් ටෙස්ට් වලට සහ O level exam එකට යම්කිසි බලපෑමක් වෙනවා. මෙතන අපි ගන්න මේ ලකුණු ප්‍රමාණය වැඩ කරන විදිය. යම්කිසි බලපෑමක්. මම කියන්නේ බලපානවා කියලා. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා වැඩි පාඩම් කරන්න නැතුව ටර්ම් ටෙස්ට් එක ලියනවා. හරිද? ඊට පස්සේ එතනින් එහාට ටර්ම් ටෙස්ට් වලට ඔයා ඒ ක්‍රමයේම අනුගමනය කරගෙන ගියොත් O level වලට ඔයාට හිතන තරම් හොඳ රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ. හරිද? හැබැයි දැන් ඔයා පාඩම් කරගෙන යන විදිහේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔයාට තේරෙනවා. ඒක වෙනස් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඊළඟ ටර්ම් ටෙස්ට් වලට වගේම O level exam එකට හොඳ රිසල්ට් එකක් දාන්න. එතකොට මං කිව්වේ අර බලපානවා කියලා. ඒ බලපාන්නේ මෙන්න මේකයි. දැන් ඔයාලා මේ ටර්ම් ටෙස්ට් වලදී වෙන වැරදි අඩුපාඩු හරියට අඳුරගත්තේ නැති වුණොත් ඒක ඔයාලගේ එක්සෑම් එකට බලපානවා. එහෙම නැතුව මේ ටර්ම් ටෙස්ට් ඔයාලට බලපාන්නේ නැහැ. හැබැයි මේකේ ලැබෙන පුහුණුව හරිද? මේකේ ලැබෙන පුහුණුව සෑහෙන වැදගත් වෙනවා O level exam එකට. මොකද එකපාරට ගිහින් පේපර් එකක් ලියනවට වඩා මෙහෙම ටර්ම් ටෙස්ට් කීපයක් කරගෙන ගිහිල්ලා ඒ ටයිම් එක තියලා ලියලා පුරුදු වුණාම ඒ හැදෙන මානසිකත්වය ඔයාලගේ O level exam එකට සෑහෙන වැදගත් වෙනවා. හරිද? දැන් අපි කොහොම කිව්වත් ගෙදරදී ටයිම් තියලා පේපර් එකක් කරනවා කිව්වට ළමයි අපිට එන අර එන මානසිකත්වය එන්නේ නැහැ. හරිද? එක්සෑම් එකකදී දැනෙන හැඟීම, එන ස්ට්‍රෙස් එක මේ ඒ දේවල් දැනෙන්නේ නැහැ නිකන් ගෙදරදී ටයිම් එකට පේපර් එකක් කළාට. ඒ නිසා තමයි ටර්ම් ටෙස්ට් වැදගත් වෙන්නේ. හරි. එතකොට දැන් අපි මුලින්ම කතා කරන්න ඕනේ ළමයි 11 වසරේ ළමයි. හරිද? 10 වසරටත් මම එන්නම්. 11 වසරේ ළමයි ගත්තාම දැන් තියෙන්නේ ජූලයි ටර්ම් ටෙස්ට් එක, නොවැම්බර් ටර්ම් ටෙස්ට් එක. ඒ කියන්නේ ඔයාලට ඕන දෙයක් කරලා අඩුපාඩු වැරදි අඩුපාඩු හදාගන්න තියෙන්නේ ටර්ම් ටෙස්ට් දෙකයි. හැබැයි මම මෙහෙම කියනවා. නොවැම්බර් ටර්ම් ටෙස්ට් එක වැරදි අඩුපාඩු හදාගන්න දැනට තියාගන්න එපා. ඒ කියන්නේ නොවැම්බර් ටර්ම් ටෙස්ට් එකේ ළමයි ඔයාලට එන ලකුණු වලට බොහෝ දුරට සමාන රිසල්ට් එකක් තමයි O level exam එකට එන්නේ. හරිද? එතකොට තේරෙනවනේ මේ ටර්ම් ටෙස්ට් එකේ වැදගත්කම. ඒක දැන් මේ වෙනකන් අපි අපේ රිසල්ට් ගත්තත් එතකොට යාළුවන්ගේ රිසල්ට් ගත්තත් එහෙම බැලුවම ගොඩක් වෙලාවට මෙන්න මේ ටර්ම් ටෙස්ට් එකේදී ඔයාලට දෙන රිපෝට් කාඩ් එකට අනුව තමයි ගොඩක් වෙලාවට O level ටර්ම් ටෙස්ට් එකේ O level exam එකේ මේ රිසල්ට් එක එන්නේ. හරිද? ඒක වෙනස් කරගන්න ළමයි ඉන්නවා ඒ දවස්වල ගොඩක් උනන්දු වෙලා. හැබැයි ගොඩක් වෙලාවට එහෙමයි වෙන්නේ. ඒ නිසා අපි මේ ටර්ම් ටෙස්ට් එක තියාගන්නවා O level exam එක වගේම කරන්න. හරිද? එතකොට ඔයාට මේ දැන් තියෙන ටර්ම් ටෙස්ට් එකේ තමයි වැරදි අඩුපාඩු කරන්න පුළුවන් ඔක්කොම කරලා ඔයාට හරි ගස්සව ගන්න පුළුවන් ටර්ම් ටෙස්ට් එක වෙන්නේ. ඒ කියන්නේ ඔයා දැම්ම තියා වෙනම කොලයක් වෙන් කරලා තියාගන්න ඕනේ ළමයි. ඒ කොලේ ඔයාලා ලියන්නේ ඔයාට මේ ටර්ම් ටෙස්ට් එක වෙනකන් තියෙන වැරදි අඩුපාඩු වාගෙන් වෙන වැරදි අඩුපාඩු. ඒ කියන්නේ ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ටර්ම් ටෙස්ට් එක හෙට නම් ඔයා අද වෙද්දිත් පාඩම් කළා නැත්තම් ඒක ඔයාගේ අඩුපාඩුවක්. ඒ කියන්නේ කල් තියා ටයිම් ටේබල් දෙනවා. ටයිම් ටේබල් එක අනුව හරියට වැඩ ටික කරගත්තේ නැත්තම් ඒක ඔයාගේ අඩුපාඩුවක්. එතකොට ඒක තමයි මම මෙහෙම ෂීට් එකක් විතර හදන්න කියලා 6 වෙනි කරුණ වලට කියලා තියෙන්නේ. ඕක ඔයාලා මතක ඇතුව බිත්තියක් ගහලා හරි තියාගන්න. ඔයාගේ වෙන වැරදි අඩුපාඩු ටික ඒක ලියන්න ඕනේ. දැන් තව වැරද්දක් නම් ඔයාට ගණන් පේපර් එක ගානට ටයිම් එකට කරගන්න අමාරුයි. එහෙනම් ඒක ඔයාගේ අඩුපාඩුවක්. ඔයා ටිකක් ප්‍රැක්ටිස් කරලා නැහැ හරියට ඒ වැඩේ. එහෙනම් ඒකත් ඔයාට අර ෂීට් එකේ ලියන්න පුළුවන්. අර ඒ විදිහට ළමයි ෂීට් එකක් තියාගන්න ඕනේ ඔයාලා. මේ ඔයාලගේ වෙන වැරදි අඩුපාඩු ටික ලියා ගන්න. ඒකෝර මේ ටර්ම් ටෙස්ට් එක රන් හා සමාන ටර්ම් ටෙස්ට් එකක්. ඒ වැරදි අඩුපාඩු ටික අඳුර ගන්න. හරිද? දැන් අඳුර ගන්න නැතුව අපිට ඒවට පිළියම් යොදන්න බෑනේ. ඒ නිසා මේ ටර්ම් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම ගිහලා ලියන්න. කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා නම් මේක ලියන්නේ නැහැ කියලා ඒක කරන්න එපා. අනිවාර්යයෙන්ම ගිහලා ලියන්න මේ ටර්ම් ටෙස්ට් එක. ලියලා ඉවරලා ඔයාගේ වෙන වැරදි අඩුපාඩු මොනවද කියලා ඔයාම අඳුර ගන්න ඕනේ. දැන් හිතන්නකෝ ලොකුවට පාඩම් කළා නැහැ කියලා. ඒත් කමක් නැහැ. ඔයා දන්න ටික හරි මේ ටර්ම් ටෙස්ට් එකේ ගිහින් ලියන්න සහ දැන් ටර්ම් ටෙස්ට් එක 4 දවස් තියෙනවා. ඒ තාම පටන් ගත්තේ නැති ළමයි ඉන්නවා ටර්ම් ටෙස්ට්. ඒකට පාඩම් කරගන්න වෙලා ඇතිනේ. ඔයාට පුළුවන් උපරිමය ඔයා කරගෙන ගිහලා මේ ටර්ම් ටෙස්ට් එකේදී ළමයි අර මං කිව්ව විදිහට ඔයාගේ වැරදි අඩුපාඩු මොනවද වෙන්නේ කියන ටික ලියා ගන්න. හරිද? ඒ වගේම දැන් ඔයා හිතන්නකෝ මුලින්ම තියෙන බුද්ධාගම පේපර් එකනේ. බුද්ධාගම පේපර් එක ලිව්වට පස්සේ ඔයා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ඔයාට හිතෙනවා අනේ මම මේ පේපර් එක ටිකක් අර MCQ වලෙම කියෙව්වා මදි. මම ටක් ගාලා ගහන්න ගියා උත්තර ටික. එහෙනම් ඒක ඔයාගේ වැරදි අඩුපාඩුවක්. ඒකෝර ඒ කොලේ ඔයාට ඒකල් ලියා ගන්න පුළුවන්. හරිද? අර ඒ විදිහට ටර්ම් ටෙස්ට් එක අතර තුරත් ඔයාගේ වෙන වැරදි අඩුපාඩු මොනවද කියලා ඔයාට ලියා ගන්න බෑ. දැන් ඔයා ඉස්කෝලේට යන්න පරක් වුණා නම් අන්න ඒකත් ඔයාගේ වෙච්ච අඩුපාඩුවක්. හරිද? ඕනිතරම් ළමයි ඉන්නවා. එහෙම එක්සෑම් එකට පරක් වෙලා ගිහලා ඊට පස්සේ අර ඒ තියෙන කලබලෙත් එක්ක හරියට වැඩේ කරගන්නේ නැහැ. ඒ නිසා අර කලින් යන්න ඕනේ කියන එකත් එතනදී ඔයාට තේරෙනවා. ඒ වගේම දැන් ටර්ම් ටෙස්ට් එක ඉවර වෙනවනේ. ඉවර වුණාට පස්සේ ලකුණු දෙනකොට වෙන ලකුණු දුන්නාම පස්සේ ඔයාට තේරෙනවනේ මොනවද ඔයා කරපු වැරදිද කියලා. අන්න ඒ ටිකත් අර මං කිව්ව කොලේට දාගන්න පුළුවන්. එහෙනම් ඔයා අදම හදලා තියාගන්න ඕනේ මේ කොලේ. මේ කොලේ හදලා පිටි හරි ගහලා තියාගන්න.
ඊළඟට 10 වසරේ ළමයින්ට ගියාම හරිද දැන් ඔයාලා ටිකක් ලකි හරිද ටිකක් නෙමෙයි මම කියන්නේ ලකි ඒ කියන්නේ දැන් ඔයාලට සෑහෙන ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා වැඩේට ලෑස්ති වෙන්න හැබැයි මේ එකක්වත් අතහැර ගන්න එපා හරිද එකක් හරි අතහැරගත්තොත් සෑහෙන ලොකු පාඩුවක් වෙනවා මේ ඒ නිසායි කියන්නේ එකක්වත් අතහැර ගන්න එපා එතකොට දැන් ඉඳන් ගත්තොත් මේ ටර්ම් ටෙස්ට් එකේ ඉඳන් ගත්තොත් ටර්ම් ටෙස්ට් තව 5ක් තියෙනවා ඔයාලට O level exam එකට රෙඩි වෙන්න එතකොට ඔයාලට මෙතනදී හදන අර මං කියු විදිහේ ෂීට් එක දෙවෙනි ටර්ම් ටෙස්ට් එකේදී ආයි පොඩ්ඩක් එඩිට් කරගන්න පුළුවන්. ඔයාගේ වැරදි අඩුපාඩු මොනවද කියලා බලලා ඒ විදිහට තියාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් මේ වැඩේ හරියටම කරන්න ඕනේ. කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවනම් මේ ටර්ම් ටෙස්ට් එක ලියන්නේ නැහැ කියලා ඒක දැම්ම ඉතින් අතහැර ගන්න. ඔයා පාඩම් කරලා නැති වෙන්න පුළුවන්. හරිද? ඒත් කමක් නැහැ. මං කියවනේ වැරදි අඩුපාඩු ටික කරන්නයි මේ ටර්ම් ටෙස්ට් එකට පියන්නේ කියලා. කරන්න සහ ඊටවල අඳුර ගන්න. හරිද? ඕනිකමින් වැරදි අඩුපාඩු කරන්න කියලා නෙමෙයි මං කියන්නේ. ඔයාගේ අතින් වෙන වැරදි අඩුපාඩු අඳුර ගන්න තමයි ඔයා මේකට යන්නේ. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මේකට ගිහිල්ලා මේ වැඩේ කරන්නම ඕනේ. හරිද? විෂයන් ඔක්කොටම යන්නත් ඕනේ. හරිද? දැන් අමාරු විෂයක් තියෙනවා මේකට යන්න නැතුව අනිත් ටිකට යනවා. එහෙම හරියන්නේ නැහැ. හරිද? එතකොට එයාටක් ඇවිල්ලා 100ක් හරි 100ක් හරි අර ඔයා තරණ විෂයට. ඒ නිසා එහෙම කරන්න එපා. අනිවාර්යෙන්ම ඒ 9 කියන ටාගට් එක ඔළුවේ තියාගන්න. මොකද මේක කවුරු කොහොම කිව්වත්. හරිද? කවුරු කොහොම කිව්වත් මේ O level කියන්නේ A level වල පදනම. හරිද? එතකොට A level පන්තියේ චුට්ටක් ඉස්සරහින් ඉන්න නම් ඇත්තටම O level වල රිසල්ට් එක වැදගත්. හරිද? දැන් A නමක් ගත්තලා තියෙන ළමයිට A level හොඳට කරගන්න බැයිද? අපෝ නැහැ. කරගන්න පුළුවන්. හැබැයි යාලට කියනවා දැන් අපි ක්ලාසස් ගියාම නත් කිව්වා පොඩ්ඩක් අර O level වල තියෙන මූලික දේවල් ටික බලාගෙන ඉන්න කියලා මේ A level ක්ලාස් එක අතරතුර. හරිද? ඒ නිසා බැරි වෙන්නේ නැහැ. මම කියන්නේ අර Tamanටත් හොඳයි ඉන්නමයි. මම කියන්නේ මනස උදුම්මව ගන්න කියලා නෙමෙයි. එනමයක් තියෙනවා. එහෙනම් ඒ තුන මොකද්ද? එහෙම කොහොමද හරියන්නේ? එහෙම කරොත්. එහෙම නෙමෙයි. මම කියන්නේ ආත්ම විශ්වාසයට හොඳයි එහෙම කරගන්න එක. ඒ නිසා ඒ 9 වෙනුවෙන් දැන් මේ ඉඳන් අද ඉඳන් පටන් ගමු වැඩි. එතකොට ළමයි මම පළවෙනි කරුණෙන් වලට කියලා තියෙනවා ටයිම් ටේබල් එක ගැන. හරිද? දැන් ඔයාලට O level exam එකේ මේ ටර්ම් ටෙස්ට් එකේ ටයිම් ටේබල් එක දෙනවා. හරිද? ටයිම් ටේබල් එක දුන්නාට පස්සේ ඔයාලක බිත්තිය ගහ ගන්න ඕනේ. කොලයක් ලොකුවට බිත්තිය ගහ ගන්න. එතකොට දැන් බුද්ධඝම දවස් ඉවර වෙනවා කියන්නකෝ. බුද්ධඝම පේපර් කිව්වනම් ඔයා ඒක ලොකුවට කපලා දාන්න ඕනේ. හොඳට පේන්න මෙහෙම කපලා දාන්න ඕනේ. අර ඒ වගේ මේ විෂය කපන්න ඕනේ. ඔය පුරුද්ද වැදගත් වෙන්නේ O level exam එකට. මොකද දැන් තියෙන මානසිකත්වය වගේ නෙමෙයි යම් කිසි ස්ට්‍රෙස් එකක් තියෙනවා එතකොට. එතකොට ඔය කපන එක වැදගත් වෙනවා O level exam එකට. එතකොට දැන් ඉඳන් ඔයාලගේ ප්‍රැක්ටිස් කළොත් ඔයාට ඒක O level exam එකේදී කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම කාලසටහන හම්බෙච්ච ළමයි අනිවාර්යයෙන්ම දැන් කොලයක් අරගෙන කාලසටහන ලියන්න. ලියලා ඉවර වෙලා විෂය ඉවර වෙනකොට ඒක කපන්න ඕනේ මතක ඇතුව. ඊළඟ දේ තමයි දැන් දීලා තියෙන දවස් 90. ඒ කියන්නේ දැන් ඔයාලට ටර්ම් ටෙස්ට් එක දැන් ගොඩක් අයගේ පටන් ගන්න සඳයි නේද? සඳට කලින් ඔයාලට පුළුවන් තියෙන දවස් දැන් බැලුවොත් එහෙම අද ඉතින් සිකුරාදා දවස් 2යි තියෙන්නේ. ඊළඟට ওই දවස් 2. ඊළඟට ටර්ම් ටෙස්ට් එක අතර දවස් ටික. හරිද? ඒ කියන්නේ දැන් බුද්ධඝම මුලින්ම තිබ්බොත් එදා හවස ඔයාලට ඊළඟ මේ ප්‍රශ්න පත්‍රයට වැඩ කරන්න පුළුවන්. අන්න ඒ වෙලාව. ඔන්න ඔය ටික ලියා ගන්න ඕනේ කොලේක. හරිද? ඒක තමයි මම මෙහෙම දාලා තියෙන ඩේට්ස් ටික ඒ විදිහට ලියා ගන්න ඕනේ. ලියාගෙන ඔයා ඒ විෂයේ මොන කොටස්ද පාඩම් කරන්න කියලා එතන දාගන්න ඕනේ. හරිද? උදාහරණයක් විදියට දැන් සිංහල පේපර් එකට කලින් දවසේ ඔයාට අර කවි ටික පොඩ්ඩක් මතක නැත්නම් ඔයා කවි ටික මේ දවස් ටිකේ පොඩ්ඩක් කියන ඔය තියෙන ඔක්කොම කවි ටික එක දවසෙන් බලා ගන්න බෑ. ඒත් යම්කිසි ප්‍රමාණයක්. ඒ කියලා හිතන ප්‍රමාණය හරි බලා ගන්නවා කියලා ලියා ගන්න ඕනේ. අන්න ඒ විදිහේ පොඩි ප්ලෑන් එකක් හදලා තියාගන්න. ඊට පස්සේ දැන් ඊළඟ දවසේ උදේ හැරනාට පස්සේ මේ ප්ලෑන් එකට තියෙනවා ඔයාට යම්කිසි වැඩක් කරන්න. ඒ වැඩේ මම කරනවා කියන එක ටු ඩු ලිස්ට් එකකට දාගන්න ඕනේ. හරිද? ඊළඟ වැදගත්ම දේ තමයි ටර්ම් ටෙස්ට් කාලේදී ළමයි කරන මෝඩ වැඩක් තමයි ටර්ම් ටෙස්ට් එකට කලින් ගොඩක් කල් ඉස්කෝලේ යන්නේ නැහැ. හරිද? ඒ වැඩේ කරන්න එපා. ඉස්කෝලේ යන්න. සාමාන්‍ය ඉතින් දවස් 3ක් විතර නොගියට කමක් නැහැ. ඉස්කෝලේ යන්න ඕනේ. ක්ලාසස් අතහැර ගන්න නම් එපා ළමයි. කියන්නේ ටර්ම් ටෙස්ට් අතර තියෙන දවස්වල ක්ලාස් හවසට තියෙනවා නම් ඒවත් අතහැර ගන්න එපා. මොකද ඔයා O level exam එකට කලින් පුහුණු වීමක් තමයි මේ ටර්ම් ටෙස්ට් එක. ඒකට ටර්ම් ටෙස්ට් එකක් නිසා ක්ලාස් එකක් අතහැර ගන්නවා කියන එක හරි මෝඩ වැඩක්. හරිද? ඒකට ඒ ක්ලාස් එකේ ගණන දේ වාගේ O level exam එකට ඍජුවම එන්න පුළුවන් එකක් වෙන්න පුළුවන්. හරිද? එදා ඔයා මිස් කරගන්න ක්ලාස් එකේ ගණන දේ. ඒ නිසා ක්ලාසස් මිස් කරගන්නත් එපා. ඊළඟට මට කියන්න ඕන ළමයි ඩිස්ට්‍රැක්ෂන් ෂීට් එක ගැන. දැන් අපි අර මේ ඒප්‍රිල් ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒක ළමයි නම් මේක ගැන දන්නවා. එතකොට මේකෙදි වෙන්නේ ළමයි දැන් ඔයා කොලයක් ඔයා ළඟ තියාගන්න ඕනේ. ඒ කොලෙත් අද ඉඳන්ව හදන්න ඕනේ. දැන් පාඩම් කරද්දී ඔයාගේ ලුටෙන දේවල් තියන්නකෝ. ඒ ටික ඔක්කොම මේක ලියා ගන්න ඕනේ. හරිද? මේක ලියාගන්නේ මං කිව්වා මේක කරන්නේ තමයි O level exam එකට පුහුණු වීමක් විදියට. මේ ටික ඔක්කොම මේ කොලේ ලියා ගන්න. ඔයාට එන ඔළුවට එන හැමදේම පාඩම් කරද්දී එන වද දෙන දේවල්. හරිද? ලියාගෙන ඔයා ඒක එක්සෑම් එකෙන් පස්සේ කියන්නේ මේ ටර්ම් ටෙස්ට් එක නම් ටර්ම් ටෙස්ට් එකෙන් පස්සේ බලනවා කියලා මේ තියාගන්න එක. සමහරට ඔක බලන්න ඕනේ නැති වෙන්නත් පුළුවන්. හරිද? බලනවා කියලා ඒක තියාගන්න පුළුවන්. ඊළඟට නිින්ද ගැන කතා කරලා අනිවාර්යෙන් පැය 6ක් වන් දාගන්න ළමයි. දැන් ටර්ම් ටෙස්ට් හින්දා චුට්ටක් එහා මෙහා වුණාට අවුලක් නැහැ. පැය 6ට වඩා අඩු වුණාට O level exam එකේදී නම් එහෙම වෙන්න බෑ.
හරිද? ඊළඟට සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම වතුර බොන්න. ඒක ඉතින් සාමාන්‍යයෙන් හැමෝම කියන දෙයක් නේ. කරන්නේ නැත්තේම ඔයගොල්ලෝ ඒක. ඔයාලා දන්නවද ළමයි මෙහෙම අගයක්. ඒ කියන්නේ මේ තියෙනවා අපේ බර අරගෙන දැන් හිතන්නකෝ කිලෝ 60ක කෙනෙක් කියලා. ඒක 30න් බෙදුවාම එන අගයට සමාන ලීටර් ප්‍රමාණයක් තමයි අපි බොන්න ඕනේ කියලා. ඒකට කිලෝ 60ක කෙනෙක් නම් ලීටර් 2ක් බොන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ පොඩ්ඩක් අර තමන්ගේ බර අණුව බලලා බර බෙදන්න තියෙන. එතකොට එන ප්‍රමාණය ලීටර් ගන්න තමයි බොන්න ඕනේ. හරිද? ඒ ලීටර් ගන්න බොන්න දවසක් ඇතුළත අනිවාර්යෙන් එක බොන්න. ඊළඟට ඔය මේ පොඩි පොඩි කෘත්‍රිම කෑම කන්න ඒ වැඩේ කරන්න එපා. හරිද? ඒක ඉතින් මේ දවස්වල විතරක් නෙමෙයි. ඒ දිගටම මේක වැදගත් දෙයක් ඉතින්. සීනි වැඩි කෑම කන්නත් එපා. මොකද දැන් ගොඩක් ළමයි කියනවා මාර නිදිමතයි කියලා. හරිද? ওই නිදිමත කියන එකත් මේ එන්නේ ඒකත් එක්ක. හරිද? දැන් බලන්න දැන් ඔයාලට තේරෙයි දැන් A level exam එක ළඟටම ආවා. හරිද? A level exam එක ඉවරලා තව මාස කිහිපෙන් O level exam එක එනවා. හරිද? ඒ නිසා මේ කියන දේවල් එතකොටත් වැදගත් වෙනවා ළමයි. ඊළඟට සබ්ජෙක්ට් බැලන්ස් කරන එක. ඒකත් වැදගත්. මම අර කලින් කිව්වා නේද ඒ 8ක් ඇවිල්ලා C එකක් S එකක් එන්න පුළුවන් කියලා. C ගණන් තව ටිකක් හරි හොඳයි කිව්වා එකේ. S එකක් වගේ එනවා නම් ඒක අඩුපාඩුවක්. හරිද? ඒ කියන්නේ ඔය බැලන්ස් කරපු නැති එක මටත් වුණා. මම ඉංග්‍රීසි ලිටරේචර් බැලන්ස් කරේ නැහැ. හරිද? මගේ කියන්නේ ඒ කාලේ මගේ උමනාව තිබ්බේ A level බයෝ කරන්න. එතකොට මම මැත්ස් වලට සයන්ස් වලට තමයි ලොකු මේ අවධානයක් දුන්නේ. එතකොට ලිට් මගේ අතින් අතහැරුණා කිව්වොත් හරි. හරිද? ඒ නිසා අර ලිට් වල තියෙන කරන ළමයි දන්නවා උපුටා ගැනීමෙන් මතක තියාගන්න ඕනේ. ඒවා ලිව්වේ නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට මම මේ උපුටා ගැනීම ලිව්වේ නැහැ. ඒ උපුටා ගැනීම වලට අදාළ දේවල් මගේ වචනෙන් තමයි ලිව්වේ. එහෙම ලිව්වට ඉතින් ඒ කාලේ කිව්වා ඉතින් එහෙම ලිව්වට කමක් නැහැ උපුටා ගැනීම අමතක නම් කියලා. දැන් මම ඉතින් අර ටික ඔක්කොම එහෙම තමයි ලිව්වේ. ඒකෙන් ලකුණු කැපුණා. කොහොමද ඉතින් B එකට කිට්ටු වෙන්නේ නැති කියන්නේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණුත් එක්ක බලද්දි කොහොම හරි C එකක් ආවා. හරිද? එතකොට මගේ රිසල්ට් එකේ 8යි C එකයි. C ආවේ ඔන්න ඔය මං කරපු වැරද්ද නිසා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ මේ වැරද්ද ඔයාලා කරන්න එපා කියලා. හරිද? ඉතින් ඒ නිසා සබ්ජෙක්ට් බැලන්ස් කරන්න පුරුදු වෙන්න අනිවාර්යයෙන්ම තමන් අර වැඩිපුර කැමති අකමැති වගේ තියාගන්න එපා මේ කාලේ. හරිද? 9ටම එක වගේ සලකන්න. ඊළඟට පාස් පේපර්ස්. ඒකට පාස් පේපර්ස් වැඩි අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හිටපු ළමයි ඒ කාලේ ඉඳන් කරගෙන ආව නම් ඒ ළමයින්ට හරි. හරිද? දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ හිටියත් සමහරව හිටියා ඔහේ පැත්ත කරලා හිටියා. කියන්නේ වැඩක් කරලා දාන්න කිව්වත් දැම්මේ නැහැ එහෙම ළමයි. එතකොට එක ගෲප් එකක් නම් තිබ්බා එහෙමමයි යාළුවනේ. මුලින් හදපු ගෲප් එක තිබ්බා ඒ ළමයි නෑ නියමටම වැඩි කරන් ගියා. යාළුවටයි බලන්න දෙයක් නැහැ. හැබැයි අර තුන්වෙනියට කොහෙද අපි ගෲප් එකක් හැදුවා. තුන්වෙනි ගෲප් එක දෙවෙනි ගෲප් එකත් හොඳයි. තුන්වෙනි ගෲප් එකේ ළමයි ලොක්කොට වැඩ කරපු නැති නිසා යාළුවට දැන් ආයි පටන් ගන්න වෙනවා අපි දාපු පේපර්ස් ටික එහෙම කරන්න. පාස් පේපර්ස් වැදගත්. ඒ නිසා ඒ ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් හිතන්නකෝ මේ එක්සෑම් එකේදී කරගන්න අමාරුයි කියලා. හරි කමක් නැහැ. මේ එක්සෑම් එක පුළුවන් විදිහට කරලා එන්න. හැබැයි එතනින් පස්සේ තියෙන මෙන්න මේ එක්සෑම් එකට ඔයාලා හොඳටම ලෑස්ති වෙන්න ඕනේ. 10 වසරේ ළමයි නම් මෙන්න මේ ටිකට. හරිද? ඒ ලෑස්තිය ඔයාලට O level exam එකේදී කොච්චර පාසුවක් දෙනේද කියලා එතකොට තේරෙයි. හරි ළමයි ওই ටික තමයි කියන්න ඕනේ. එතකොට දැන් මේ වෙලාවේ අඩු කාලෙකින් වැඩේ කරගන්න ඕනේ හැමෝටම. හරිද? දැන් මම ඔයාලට කිව්වොත් එහෙම එක ලෙසන් එකක් සාමාන්‍ය පොඩි පැය ගණනකින් ගොඩ දා ගන්න පුළුවන් කියලා. ඒක තමයි වැදගත්ම දේ. එතකොට ඒ වගේ වැඩ ටිකක් පුළුවන් නම් මේ කාලේ බලන්න. මම දැක්ක ගුරුවරු කීප දෙනෙක් මෙහෙම දාලා තියෙනවා CTM වලට. එහෙම පොඩි දේවල් ටිකක්. ඒ සෙමිනාර්ස් වලින් සෑහෙන දෙයක් ගන්න පුළුවන්. හරිද? ඒ කාලේ මම එහෙම උදව් ගත්ත කෙනෙක්. ඒකයි මම කියන්නේ. අර මේ පොඩි දේවල් වලින් ලොකු වැඩක් කරගන්න පුළුවන්. Taman තනියෙන් වැඩ කරනවට වඩා. හරිද? ඒ කියන්නේ තනියෙන් ඔයා පාඩමක් අරගෙන ඒ පාඩම තනියෙන් කියවනවට වඩා ලොකු දෙයක්. හරිද? සෑහෙන ලොකු දෙයක්. සාමාන්‍යයෙන් පැය දෙකෙන් තුනෙන් තියෙන ක්ලාස් එකකින් ඔයාලට ගන්න පුළුවන්. හරිද? එතකොට ගණන් වගේ විෂයක් ගත්තොත් නම් අපි හදලා පුරුදු වෙන්න ඕනේ. ඒ හැරුණාම මම කියන අනිත් විෂයන් ඔක්කොටම වගේ අර සෑහෙන දෙයක් කරගන්න පුළුවන් එහෙම කරොත්. හරිද? එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ වෙන ළමයි සයන්ස් වල ෆස්ට් ලෙසන් එක. දැනට අපි පබ්ලිෂ් කරලා තියෙන්නේ ෆස්ට් ලෙසන් එක විතරයි. හරිද? ෆස්ට් ලෙසන් එකේ ස්ටඩි පැක් එකක් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් රුපියල් 500ක් වගේ තමයි වෙන්නේ. දැන් ඔයාලා බැලුවොත් ඔයාලට තේරෙයි ක්ලාස් එකක ෆස්ට් ලෙසන් එක මම හිතන්නේ මාසෙකට වඩා යදෙනවා. හරිද? ඒක සාධාරණයි. කියන්නේ ෆිසිකල් ක්ලාස් එකක එකපාරට ඉවර කරගන්න අමාරුයිනේ. ළමයි හැන්ඩල් කරගෙන කරනකොට තේරෙනවානේ ඔයාලව හැන්ඩල් කරගන්න අමාරුව. හරිද? එතකොට දැන් ඊට වඩා දැන් මේ පාඩම් කරන වෙලාව වලට ලෑස්ති වෙන්න ලේසි. මේක හරියට කෙටි කරලා කියන්නේ කෙටියෙන් කෙටි ක්‍රමත් එක්ක ලස්සන රූප සටහන් එක තිබ්බොත්. ඒ නිසා ඒක හිතලා අපි ස්ටඩි පැක් එකක් පබ්ලිෂ් කරනවා ෆස්ට් ලෙසන් එකට. දැනට ෆස්ට් ලෙසන් එකට. ඉතින් එහාට ඉතුරු ලෙසන්ස් ටිකක් දානවා. සමහරට කියන්නේ 2026 O level exam එකට කලින් ඔක්කොම ටික දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට මේකෙදි වෙන්නේ ඔයාලට කෙටි ක්‍රම තියෙනවා. හරිද? ඔයා මතක තියාගන්න අමාරුයි කියලා හිතන ඒවාට කෙටි ක්‍රම තියෙනවා. ඒ වගේම ලස්සන රූප සටහන් තියෙනවා. ඒ රූප සටහන් වලින් මතක තියාගන්න පුළුවන්. දැන් මම ඔයාලට කිව්වොත් එහෙම මේ මොකක් හරි මේ ලොකු ඡේදයක් දීලා ඒ ඡේදය මතක තියාගන්න කියනට වඩා ඒ ඡේදය තියෙන ටික රූප සටහනකට දාලා දුන්නොත් ඔයාලට මතකට යන ප්‍රමාණය වැඩි. හරිද? ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේ විදිහේ රූප සටහන් ටිකක් දාලා ඔයාලට එහෙම මතකෙට ලේසියෙන් යන විදිහට හදපු වීඩියෝස් ටිකකුත් තියෙනවා. හරිද?
ඊට අමතරව ඔයාලගේ පරීක්ෂණ වලට ෂෝට් නෝට් එකක් තියෙනවා. ওই පරීක්ෂණ ටික හැමෝටම අමාරු. හරිද? පරීක්ෂණ ටික එතකොට වීඩියෝ එකකින් උගන්වන්නේ නැහැ. හැබැයි ඔයාලට ලස්සන ෂෝට් නෝට් එකක් තියෙනවා. ඔක්කොම ටික දාපු ෂෝට් නෝට් එකක්. ඊළඟට වැදගත්ම දේ තමයි සතියකට විතර පස්සේ. හරිද? ඒ කියන්නේ මේ ටර්ම් ටෙස්ට් එක අදාළ වෙන්නේ නැහැ නේ ළමයි O level guessings. එතකොට පළවෙනි පාඩමෙන් O level වලට 2026 2027 O level exam වලට ටාගට් කරන්න පුළුවන් ඒරියාස්. හරිද? කියන්නේ මේ ප්‍රශ්නේ මෙනවා කියලා කියන්න බෑ. මගේ අතට පේපර් එක හම්බෙලා නැති නිසා. එහෙම හම්බුනත් මම එහෙම කියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ නේ. එතකොට මේකට එන්න ඒරියාස්. හරිද? ඒරියාස් ටික තමයි අපි මෙතන කතා කරන්නේ. 2026 2027 O level exam එකට පළවෙනි පාඩමෙන් එන්න පුළුවන් ඒරියාස් ටික. එතකොට ඒක තියෙන ළමයි ටර්ම් ටෙස්ට් එක පහ වුණාට පස්සේ මින්සරේ වීඩියෝ එක වලට බලන්න පුළුවන්. හරි. එතකොට දැන් කොච්චර තියරි කරුණු දැනන් හිටියත් වැඩක් නැහැ නේ ප්‍රශ්න නැතුව. හරිද? ඒ නිසා මේ ස්ටඩි පැක් එකේ වැදගත්ම දේ ක්විසස් 50ක් තියෙනවා. ක්විසස් 50ක් තියෙනවා. එතකොට ඔයා මේක කරන්න ඕනේ ළමයි මේ ක්විසස් 50 ඔයා කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ වෙනම තියෙන WhatsApp channel එකක් පේ කරන ළමයි මේ WhatsApp channel එකට අපි ඇඩ් කරනවා. ඇඩ් කරාට පස්සේ එයා මේ ක්විසස් 50 කරන්න ඕනේ. ඒ 50 කරන්න ඕනේ විදිහත් මම කියනවා. පළවෙනි ක්විස් එක කරන්න ඕනේ. හරිද? පළවෙනි ක්විස් එක කරනවා. ඒ ක්විස් එකේ ප්‍රශ්න වලට පෙරදුනා නම්. හරිද? එහෙම නැත්නම් ඔය ගෙස් කරලා ගැහුවා නම්. හරිද? ගෙස් කරලා ගැහුවගෙන හරියට දන්නේ නැහැ කියන එක. ඔයා කරන්න ඕනේ අචුපත අරගෙන ටක් ගාලා පොඩ්ඩක් බලන්න ඕනේ ආ ක්විස් එකේ මොකද්ද මේ මට වැරදිච්ච තැන කියලා. අන්න ඒ විදිහට මේ ක්විසස් 50 කරගෙන යන්න. ක්විසස් 50ට ඔයාට පැය දෙකක් වගේ ගන්න පුළුවන්. හරිද? පැය දෙකක් වගේ අරගෙන නැත්නම් පැය එකමාරින් කරගෙන යන්න පුළුවන් ළමයි. දැන් ක්විසස් 50 කරන මහලු කියලාවක් යන්නේ අර පොඩ්ඩක් අර පොත බලන හින්දා චුට්ටක් කර වෙලා යන්නේ. හරිද? පැය එකමාරක් තියමුකෝ. පැය එකමාරෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ක්විසස් 50 කරන වැඩේ. ඊට පස්සේ ඔයා කරන්නේ අපි අර දෙන ප්ලේලිස්ට් එකේ ළමයි වෙන වෙනම තියෙනවා වීඩියෝස් ටිකක්. ඒ වීඩියෝස් ටික බලන එක. ඒ වීඩියෝස් ටික බලන ගමන් ඔයාලට මම ෂෝට් නෝට් පොතක් හදන හැටි ගැන කියනවා. හරිද? ඒක හොඳට ඔලුවට දාගෙන මේ ෂෝට් නෝට් බුක් එක ඔයා හදා ගන්න ඕනේ. හරිද? ඒක තමයි ඔයාලට මෙන්න මේ එක්සෑම් එකට වැදගත් වෙන්නේ. හරිද? දැන් මේ එක්සෑම් එකේදී ඔයා ඔය ටික කරලා හදාගත්තොත් මේ හැම එකකටම ඔය ටික වැදගත් වෙනවා. හරිද? ඔය ටික වැදගත් වෙනවා. ඒ නිසා මේ බුක් එක අනිවාර්යෙන් හදන්න ඕනේ මම කියන විදිහටම. කියන විදිහට වැඩේ කරන්නමයි වරදින්නේ නැහැ. හරිද? ඒ බුක් එක හදා ගන්න. හරිද? ඊට පස්සේ මම කියවනේ ඔයාලගේ ටර්ම් ටෙස්ට් එක ඉවරනාට පස්සේ මම අර ගෙස් ඒරියාස් වගේක් කියනවා කියලා. එතකොට ඒ ෂෝට් නෝට් පොතේම ඔයාලට අයිනකින් දාගෙන තියාගන්න පුළුවන්. මෙන්න මේ ටික චුට්ටක් 26 27 ඒ කියන්නේ 11 වසරේ ළමයි නම් 2026 මේ 10 වසරේ ළමයි නම් 2027 එක්සෑම් එකට යන්න කලින් බලාගෙන යන්න කියලා පොඩ්ඩක් දාගන්න පුළුවන් නෝට් එක. හරිද? ඒ විදිහේ පළවෙනි පොත වලට හදලා ඉවර කරගන්න පුළුවන්. ඊළඟට අපි දෙවෙනි පාඩම් වල ඉඳන් දැන් ගොඩක් ළමයි ඉල්ලුවේ මෙහෙම වැඩිපුර මිලට තිබ්බ බයෝ පාඩම් ටික නිසා බයෝ පාඩම් ටික ඉවර කරන්න හදන්නේ. ඊළඟට පොඩි පොතක් අරගෙන ඊළඟ බයෝ පාඩම. ඔන්න විදිහේ පොත් ටිකක් හදාගත්තාම ළමයි විද්‍යාව වලට ඒකක් එන්නේ නැති වෙන්නේ නැහැ. හරිද? ඒකක් එන්නේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔය විදිහට වැඩේ කරගෙන යමු. එතකොට මම ඔයාලට බැංක් ඩීටේල්ස් ටික දාන්නම් ළමයි. එතකොට ළමයි මේක තමයි ගිණුම් අංකය 15යි 40යි 2022යි 63. එතකොට HNB අතුරුගිරිය බැංක් එකේ බ්‍රාන්ච් එක සහ බැංක් එක account name එක වෙන්නේ LLP බාදුල්. හරිද? එතකොට මේ account number එකට ඔයාලට පුළුවන් මේ online transfer කරන්න. එහෙම නැත්නම් ATM එකකින් ගිහින් දාන්න. ඒක මම හිතන්නේ ලේසි ක්‍රම දෙක. බැංක් එක ඇතුළට ගිහලා දාන්න පුළුවන්. ඒක ඉතින් අර චුටක් වෙලා යනවනේ. රුපියල් 500ක මුදලක් ඔයාලට පුළුවන් මේකට transfer කරලා 500යි පළවෙනි පාඩමේ study pack එකට transfer කරලා ඉවරලා අපේ මම මේ වන number එකට WhatsApp කරන්න ළමයි. මේක තමයි ළමයි අංකේ WhatsApp message එකක් විදියට එවන්න 0.74.0.96.27.92 මේ නම්බර් එකට ඔයා WhatsApp message එකක් විදියට එවන්න ඕනේ ඔයාගේ payment slip එක. හරිද? ඔය payment slip එකේ අනිවාර්යයෙන්ම ඔයා transfer කරපු වෙලාව සහ මේ branch මේ නම්බර් එක තියෙන්න ඕන. කොහොම හරි payment slip එක ඔයා මේ නම්බර් එකට WhatsApp කරන්න. ඒත් එක්කම ඔයාගේ නම. හරිද? ඔයාගේ නම පාසල දිස්ත්‍රික්කේ සහ වැදගත්ම දේ ඔයාගේ WhatsApp නම්බර් එක. හරිද? ඔයාගේ WhatsApp නම්බර් එක ඔයා මේකට එවන්න ඕනේ මේ ස්ලිප් එකත් එක්කම. හරිද? ඒ වගේම ඔයා 11 වසරේද 10 වසරේද කියන එකත් මේකට අනිවාර්යයෙන්ම එවන්න. මොකද දැන් අර ගෙසින් දෙන වැඩේ ළමයි හිතුනොත් ඒ කියන්නේ දැන් අපි දන්නේ WhatsApp channel එක දිගටම තියාගන්න පුළුවන් වේවි කියලා හිතුනොත් අපි කරන්නේ මේ WhatsApp numbers ටික අරගෙන group එකක් හදලා ඒ group එකට ගෙසින් වැඩේ කරන එක. හරිද? ඒ නිසා ඒ ගෙසින් වීඩියෝ එක ළමයි
එහෙම වුණොත් මේ වැටෙන්නේ WhatsApp group එකකට. ඒක කොහොම වේද කියන අපි බලන්න ඉස්සරහට. කොහොම හරි WhatsApp number එක වන්න ඕනේ. ඒ වගේම 10 11ද කියලා දාන්නත් ඕනේ. එතකොට මෙන්න මේ විස්තර ටික ඒ ස්ලිප් එකත් එක්ක එවන්න. ඊළඟට වැදගත්ම කාරණේ ළමයි. දැන් ඔයාලා දන්නවනේ WhatsApp account පුදුම විදිහට බෑන් වෙනවා. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ ස්ලිප් එකේ ෆොටෝ එක delete නොකර. හරිද? delete නොකර ඔයාව group එකට එහෙම නැත්නම් මේ channel එකට add වෙනකන් ඔයාගාව තියාගන්න ඕනේ. හරිද? ඔයාව WhatsApp channel එකට add වෙනකන් ඔයාගාව තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට WhatsApp channel එකේ link එක තමයි අපි දෙන්නේ. ඒ link එකෙන් ගිහලා ඔයාකට add වෙනකන් මේ slip එකේ ෆොටෝ එක delete නොකර ඔයාගාව තියාගන්න ඕනේ. මේ WhatsApp channel එකට ළමයි අපි playlist එක link එකක් දෙනවා. හරිද? මම මේ playlist එක පෙන්නන්නම්. ඒ playlist එකේ ඔයාට අදාළ videos ටික ඔක්කොම බලන්න පුළුවන්. හරිම ලේසි playlist එකක් හදලා තියෙන. වැදගත්ම දේ තමයි ඒ playlist එක 2027 O level exam එක දක්වාම තියෙනවා. හරිද? ඒ කියන්නේ 10 වසර ළමෙක් බය වෙන්න එපා videos ටික අයින් කරයිද දන්නේ නැහැ. මේ පාර O level exam ඉවරනහම කියලා එහෙම වෙන්නේ නැහැ. 2027 O level exam එක ඉවර වෙනකම් මේ videos ටික තියෙනවා. එතකොට ළමයි මේක තමයි ප්ලේලිස්ට් එක. හරිද? එතකොට මේක channel එකට ගිහින් නිකන් බැලුවට හම්බෙන්නේ නැහැ කාටවත්. මොකද මේ unlisted දාලා තියෙන්නේ. ඔයාලට මේ ප්ලේලිස්ට් එකේ link එක හම්බුනහම තමයි ඔයාලට මේක බලන්න පුළුවන්. ඒ link එක අදාළ channel එකට අපි දාලා තියෙන්නේ. quizzes ටිකත් එක්කම ඒ channel එකට තමයි ඔයා pay කරාට පස්සේ ඔයාව add කරන්නේ. එතකොට බලන්න මේ මෙතන ඉඳන් බලුවාම මේ කනිජ ලවණ ඊළඟට මානව දේහයේ ශාක දේහය කියලා වෙන වෙනම වීඩියෝ දෙකක් තියෙනවා. ඊළඟට විටමින වලට වෙනම වීඩියෝස් ටිකක් තියෙනවා. ඊළඟට කාබෝහයිඩ්‍රේට් වලට ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල වලට වෙනම වීඩියෝස් තියෙනවා. වැදගත්ම දේ තමයි ළමයි මේ වගු ටිකට. හරිද? වගු තුනක් තියෙනවා ඔයාලා දන්නවනේ. කනිජ ලවණ වගු දෙකයි, විටමින වගුයි. ওই ටික ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට රූප සරහන් එක තමයි තියෙන්නේ. ඊළඟට වැදගත්කම් ටිකටත් එහෙමයි ළමයි. ඒ ටිකටත් ජෛව අණු 4 වල දන්නවනේ ජෛව අණු 4 වැදගත්කම්. ඒ ටිකට වෙනම වීඩියෝස් ටිකක් තියෙනවා. ලස්සන රූප සරහන් එක. ඒ කියන්නේ AI වලින් හදපු ඔයාලට මේ කරුණු ටික මතක තියාගන්න පහසු වෙන විදිහේ රූප සරහන් එක. එතකොට ওই වීඩියෝස් වලින් කීපයක් මම පබ්ලික් දැම්මා. මේ හැබැයි ඔක්කොම දාලා නැහැ. වැදගත්ම ටික තියෙන්නේ මෙතන. ඊළඟට quizzes වලට එකේ නම් 6 7 ඉඳන් 12. ඊළඟට enzyme වලට වෙනම වීඩියෝ එකක්, ලිපිඩ වලට වෙනම වීඩියෝ එකක්, නියුක්ලික් අම්ල වලට වෙනම, ඊළඟට ජලයේ සුවිශේෂී ගුණ කියලා වෙනම වීඩියෝස් දෙකක් තියෙනවා. හරිද? ඔයිට අමතරව ළමයි මෙතෙන්ට තව එන්න ඕනේ අපේ ගෙසිං සම්බන්ධ වීඩියෝ එක. හරිද? ඒ වීඩියෝ එක තමයි ටර්ම් ටෙස්ට් එකේ උනාට පස්සේ මම දානවා කියලා කිව්වේ. ඊට අමතරව පිෂ්ඨය තව තිබ්බනේ ඔයාලට ගොඩක් හඳුනා ගැනීම පරීක්ෂා. පිෂ්ඨය විතරක් නෙමෙයි තව හඳුනා ගැනීම පරීක්ෂා ගොඩක් තිබුණා. ඒ හඳුනා ගැනීම පරීක්ෂා ඔක්කොම ෂෝට් නෝට් එකක් ඔයාලගේ channel එකට add වෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන වැඩිදුර විස්තර සඳහා ඔයාලන්ට පුළුවන් පල්ලෙහා මම description එකේ දානවා channel link එකක්. හරිද? ඒ channel link එකට ගිහිල්ලා touch කරලා යන්න. ඒ channel link එකේ free දාපු videos එකක් තියෙනවා. ඒ channel link එකකින් channel එකට ගිහිල්ලා link එකෙන් ඒ channel එකට join වෙලා ඉන්න. හරිද? එතකොට අපේ කරලා slip එක සහාර විස්තර ටික අනිවාර්යෙන්ම අර මං කිව්ව WhatsApp number එකට එවන්න. ඊළඟට ඔයාට pay කරපු ළමයින්ව විතරක් add කරන channel එක. අර මං කියවනේ quizzes තියනවා කියලා. ඒ channel එක සහ ඒ වගේ මේ videos ටිකේ link තියෙන channel එක. ඒ channel එකට ඔයාලා add කරලා ඉවර වෙලා කම්ම ඔයාගේ slip එක ඔයාගාව තියෙන්න ඕන. හරිද? ඒක තමයි වැදගත්ම දේ. ඔයාගේ slip එක ඔයාගාව තියෙන්න ඕනේ. හරිලම එහෙනම් ඔයාලට පේනවා ඇති මේ ඔක්කොම වෙලාවල් ටික එකතු කරගත්තොත් එහෙම මේ වීඩියෝස් ටිකේ පැය 3කට ආසන්නයි. හරි 3කට වඩා චුට්ටක් වැඩි වෙයි. එතකොට පැය 3කින් අපි උපරිම තියමුකෝ පැය 3මාරක්. පැය 3මාරකින් පළවෙනි පාඩම ඉවරයක් කරගන්න පුළුවන් කියන එක සෑහෙන වටින දෙයක්. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් ඉක්මනට මේ පැක් එක ගන්න. 2027 O level exam එක දක්වාම ඔයාලට මේක බලන්න පුළුවන්. හරිලම එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝම දැම්ම තියා මතක තියාගන්න ඒ නමයකට යනවමයි කියන එක. ඒ නමේ විතරමයි ඕනේ. එතනින් එහාට වෙන රිසල්ට් එකක් හිතන්න බෑ. මේ කාලේ වගේ ටාගට් එක වෙන්න ඕනේ. ඒ නමයකට යන එක විතරමයි.